දැන් ඔය පොඩි ප්‍රශ්නයක් අහන්නද මේ හැම කෙනෙක්ගෙම? බුදුහාමුදුරෝ දේශනා කරනවන වරදින්ද හේතුව සත්පුරුෂය සුර කියලා. පින්නතුනි මේ ආත්මේ විතරක් නෙමෙයි මුළු සංසාරේම වරදිනවා. ඔය ඉස්සරලම ජීවිතේද මෙතනත් ඇතිනේ ඔය මොනා හරි මද්ද්‍රව්‍යයක් පාවිච්චි කරපු උදවිය. අදටත් අපි ඕව තනියෙන්ද කරන්නේ යාළුවොත් එක්කද කරන්නේ? සමහර විට මේ විවාහ වෙලා දරුවෝ ඉන්නවා ගෙවල් වල. සමහර තරුණයෝ සමහර තාත්තලා කිසි වගකීමක් නැතුව කටයුතු කරන විදිය. අඳින්න ඇඳුමක් රත්තරම් බඩුවක් ගෙදර අහලකවත් ගෙනාවු කාලයක් මතක නැහැ. කණ්ඩ හොඳ කෑමක් බීමක් ගෙනාපු කාලයක් මතක නැහැ. තාඩනයට පීඩනයට ලක් කරලා ජීවිතේ විනාශ කරගන්න එක 2026 අවුරුද්දේ නවත්තන්ට අපේ ඉගෙන ගන්න දරුවෝ